वर्ष 25ක් ආර්ථික විද්‍යාව පිළිබඳ උගන්වපු ගුරුවරයෙක් වශයෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වෙනමම පොත්පත් කීපයක් ලියපු ලේඛකයෙක් වශයෙන් ඒ වගේම 1989 නම් අයවැය විවාද වලට සහභාගී වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය මුදල් ඇමතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රජයේ ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමතියා මුදල් අමාත්‍යවරයා වශයෙන් මම මේක දකින්නේ ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින්. මොකද අපේ රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නේ ලක්ෂ 14යි. පෞද්ගලික අංශයේ සේවකයෝ ඉන්නේ ලක්ෂ 60ක්. ඒ කියන්නේ අතිමහත් බහුතර ජනතාව පෞද්ගලික අංශයේ සේවකයෝ. මේ රාජ්‍ය සේවකයන්ට දසදහසකින් නෙමෙයි 20000කින් වැටුප්පඩි කරන්න පුළුවන් නම් මම හෘදයාංගමව ඒ සඳහා අත් දෙකම උස්සලා තන් දෙන කෙනෙක්. මොකද හේතුව අපිටත් රාජ්‍ය සේවකයෝ අපිට අපේ ගුරුතුමන්ලා තුමියන්ලා රාජ්‍ය සේවකයෝ තමයි ඉගෙනන්නේ. නමුත් මේ ආණ්ඩුව දරන සෑම වියදමක්ම ගෙවන්නේ ඒ රටේ ජනතාව. ඒකට වියදම වැඩි වෙච්චාම වැඩි වෙන වියදමේ බර දරන්නේ මමවත් හර්ෂවත් වෙන මුදල් ඇමතිවරයාවත් ගෙදරින් ගෙනල්ලා නෙමෙයි. මේ වියදම දසදහසකින් දරනකොට දැන් රජයේ වැටුප් බිල ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බිල 616ක් බිලියන 616ක් කියන රාජ්‍ය ආදායමෙන් හරියට ආදායම තියෙන බිලියන 1654නේ. ඒකෙන් අනිත් සියලුම දේවල් ඉතුරු වෙන්නේ වැටුප් ගෙවුවට පස්සේ බිලියන 1000යි. වැටුප් ගෙවුවට පස්සේ. ඉතින් මේ වැටුප් බිල වැඩි කිරීම සඳහා අස්තමේන්තු කරලා තියෙන බිලියන 89ක්. අතිරේක දැන් බහින්ද රාජපක්ෂ රජය ඉදිරිපත් කරපු මේ අයවැය ලේඛනයට වඩා මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න බිලියන 89ක් අවශ්‍යයි. ඒ බිලියන 89 සොයාගන්නේ සුපිරි ලාභ බද්ද කියලා අලුත් බද්දක් ගේනවා. ඒ බද්ද බිලියන 50යි. සුපිරි ලාභ බද්ද ගේන්නේ කොහොමද? ගිය වර්ෂයේදී බිලියන 2කට වඩා වැඩියෙන් ලාභ ලබලා තියෙනවා නම් යම් කිසි ආයතනයක් ඒ ගන්නවා කෙලින්ම 4/1 125ක්. දැන් බිලියන 2කට වඩා ලාභ ලැබපු සමාගම් ඒ කියන්නේ මගේ ආර්ථික විද්‍යාත්මක දැනුමේ අනුව කාර්යක්ෂම ඵලදායී විශාල රැකියා අවස්ථා නිෂ්පාදනයට එකතු කිරීම කරපු සමාගම් දෙන්න ඕනේ බිලියන 2ක වගේ සුද්ධ ලාභයක් ලබන්න. ඒ සමාගම් සියල්ල හොරුයි කියලා නිර්වචනය කිරීම පුද්ගලික අංශයට දිරිදෙන ආර්ථික මේ රජයකට යහපත් වෙන්නේ. එතකොට ඔවුන්ගේ බිලියන 500ක් වහාම ඉල්ලනවා. මිලියන 500ක්. දැන් මම ආර්ථික විද්‍යාඥයෙක් ලෙස දකින්නේ මේක හරියට සල්ලි වැඩියෙන් තියලා පොකට් එකක් තියනකොට ඒක ටක් ගාලා පිට පොකට් කෙලින්ම ගත්තා. ඒ ගත්තේ ගාන සිල්ලරට බෙදනවා. අර පොකට් එකේ ගත්තා. ඒකයි මම මේක කිව්වේ වෛරී බද්දක් කියලා. මේ බඩුවලින් එකක් වෛරී බඩුවලින් මේක දැන් ලබන ඉවරයේ මොකද ડોක්ටර් හර්ෂ දන්නවා මේ ව්‍යාපාර සැලසුම් කරන්නේදී රාජ්‍ය මූල්‍ය බදු ප්‍රතිපත්තිය අනුව මේ එර්නස්ට් කූපර්ස් ඇන්ඩ් ලයිබ්‍ර වගේ මේ වගේ ෆයිඩ් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ලා මූල්‍ය කළමනාකරණය හදන ඔවුන්ගේ අනාගත මුදල් සැලස් මෙහෙමයි ලොකු බිස්නස් ව්‍යාපාර ලෝකේ යන්නේ. මොකද සමහර විශාල පරිමාණයේ සමාගමක රක්ෂාව කරන 70000 මේ ලංකාවේ පුද්ගලික අංශයේ සමහර ලොකු මේ සමාගම් වල රැකියාව කරන 70000 මනුස්ස ජීවිත 70000 ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ එහෙම සැලැස්මකට අනුව යනකොට අපි ඒගොල්ලන්ට කියනවා ගිය අවුරුද්දේ ඔබ ලැබපු සුද්ධ ලාභයේ බිලියන 2කට වැඩි නම් කෙලින්ම රජය මේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න බිලියන 50ක් දෙන්න කියලා. දුන්නාම මම කියන්නේ මේක මේට වඩා ඵලදායී ආයෝජනයකට යොදවන්න තිබුණා. ඕන්ට කියන්න තිබුණා අපේ රටේ මෙන්න මෙතරක් උඩු පිට රටින් ගේනවා. අපි වෙනවා අක්කර මේ 500ක් මේකෙන් 125ක් ඕගොල්ලෝ සුද්ධ ලාභයෙන් දාලා
මේ ටික වවන්න. අන්න නිෂ්පාදන ආර්ථිකයක් වෙනවා. එහෙම නැත්නම් කියන තුන අපි කටුවල් බටු කියනවා. මෙච්චර පිටරටි. මේ ටිකේ මෙන්න මේ දිනේ මේ කටුවල් බට්ටු ඔයගොල්ලෝ ආයෝජනය කරලා වවන්න. හැබැයි එහෙම කරන්න බෑ. මොකද එහෙම කරන්න බැරි අපි නැතිවරණ පොරොන්දුවක් දීලා තියෙනවා. වැටු දසදහසකින් වැඩි කරනවා. එතකොට මේ කාර්යක්ෂමව ඵලදායක ආයතනයේ මෙහෙවල ලැබපු පුද්ගලිකාංශයේ බිලියන 2කට වඩා වැඩි මහා පරිමාණික සමාගම් වල මහා පරිමාණික සමාගම් වලින් කෙලින්ම ගන්නවා බිලියන 550 89 50. ඊළඟට මෝටර රථ ආනයනයේ හම්බ වෙනවා බිලියන 7ක්. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව තිබුණේ කතා කරපු ආකාරයට කැසිනෝ ආපු දවසට පවුවදා එක පෑන් පාරින් නැති කරනවා කියලා. ඒක කරන්න බෑ. මොකද රටේ ආර්ථික ප්‍රතිපත්ති තීව්‍ර යනකොට සංචාරක ව්‍යාපාර ආදී දේවල් වලට වෙන බලපෑම තියෙන නිසා අපි කිව්වා ඒක කරන්න බෑ කියලා. කැසිනෝ බද්ද වැඩි කළා බිලියන 5කින්. ඊළඟට මත්පැන් බතට තිත අකුරටම ක්‍රියාත්මක වෙයි කියලා හිතුවා. ඒ මත්පැන් බියර් වලින් බිලියන 5යි. ඔට්ටු හා සූදු බලපත්‍ර වලින් මිලියන 400යි. රටබී මහල් තබාරින් වලින් බිලියන 1යි. සුරාබදු වලින් මිලියන 600යි. විදුලි සංදේශ නියාමන කොමිසමේ ලාභ වලින් බිලියන 10යි. ගෑස් සමාගමේ ලාභ වලින් බිලියන 10යි. එතකොට බිලියන 89යි. සුපිරි ලාභ බද්දෙන් 50යි. මෝටර රථ ආනයනයෙන් 7යි. කැසිනෝ බදු වැඩි කිරීමෙන් 5යි. මත්පැන් හා බියර් බදු වැඩි කිරීමෙන් 5යි. ඔට්ටු සූදු බලපත්‍ර වලින් 400යි. රටබී මහල්ලා තබාරු වලින් බිලියන 1යි. සුරාබද්ද මිලියන 600යි. විදුලි සංදේශ 50යි. ගෑස් සභාවලින් 10යි. මෙහෙම තමයි මේක කැල්කියුලේට් මේ සැලසුම් කළේ. එතකොට 89යි. ඒ 89 තමයි රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීම ලෙස යන්නේ. ඉතින් මේ පිළිබඳව දැන් පළවෙනි විරෝධතාවයේ මතුවලා තියෙනවා GMO එකේ වෛද්‍ය සංගමයේ ඔබතුමාට මේ ලිපියක් එවලා ඇති. මොකද රනිල් වික්‍රමසිංහ නැත්තුමයි චන්ද්‍රිකා කුමාරතුංග නැත්තුනේ ජනාධිපතිතුමෝ වශයෙන් බලයන් මේකට අවස්ථාවක් අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද නැත්නම් අපි තවත් කාරණාවක් ගන්න අපි මේ කාරණාවට කලින් මෙතන කියපු මේ බදු වෛරී බද්දක් කියලා තමයි තුමා හඳුන්වන්නේ. ඒක කියන්නේ උදාහරණයක් විදිහට කිව්වේ. ඒ සම්බන්ධව ඔබතුමාගේ